මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. නිර්තදිග මෝසම් තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ පළාත් කීපයකට සහ දිස්ත්‍රික්ක දෙකකට තද සුළම් පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුත් අවධානාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. 2026 ජුනි මාස 5 වන දින පස්වරු 3:30ට නිකුත් කරන ලද මෙම නිවේදනය 2026 ජුනි මාස 6 වන දින පස්වරු 3:30 දක්වා පැය 24ක කාලයක් වළංගු වන බව එම දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ పూర్ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරනවා. දිවයින හරහා පවතින සක්‍රිය නිර්තදිග මෝසම් තත්ත්වයේ හේතුවෙන් පහත ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් යුත් තද සුළං ඇතිවිය හැකි. මධ්‍යම පළාත, සබරගමුව පළාත, උතුරු පළාත, උතුරු මැද පළාත, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය. මීට අමතරව දිවයිනේ සිසු ප්‍රදේශවලද විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් යුත් තරමක තද සුළං තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි. මෙම තද සුළං තත්ත්වයේ හේතුවෙන් දේපල හා වගහානි සිදුවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. නිවාස සහ ගොඩනැගිලිවල වහලවල ඇති තහඩු හා උළු ගැලවී යාම, විදුලි සහ දුරකථන රැහැන් පද්ධතිවලට හානි සිදුවීම, ගස්වල අතු කැඩී යාම සහ මාර්ග අසල ඇති විශාල ගස් මුලින්ම උදුරා දමමින් කඩා වැටීම, වී වගා බිම්වලට මෙන්ම කෙසෙල් සහ පැපොල් වැනි පළතුරු වගාවන්ට දැඩි හානි පැමිණීම, වරාය ආශ්‍රිතව නවතා හෝ රඳවා ඇති යාත්‍රා සහ අංගනවලට හානි සිදුවීම, වෙරළාසන්න පහත් බිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවීමේ අවදානම, පවතින ආපදා තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සූදානම් වන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර පහත සඳහන් උපදෙස් පිළිපදින ලෙස දන්වා සිටිනවා. වහලවල තහඩු හෝ උළු ගැලවී යාමෙන් කඩා වැටෙන ගස් සහ විදුලි රැහැන් වලින් සිදුවිය හැකි අනතුරු පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන්න. පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන්න. යම් හදිසි අවස්ථාවක් මතු වුවහොත් වහාම ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන්න. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව අඛණ්ඩව අවධානය යොමු කරන්න.